කොහොමද ඔයාලට ගොඩ කාලෙකට පස්සේ විශ්වාසයි කවදා හරි දවසක ඔයා කියාවි ඔයා නැති කරගත්තේ ඔයාට ගොඩාක් ආදරය කරපු කෙනෙක්ව කියලා. ඒක නිසා අපි ළඟ ඉන්න අපිට ආදරය කරන අයට අවංකවම ආදරය කරන්න. කවදාකවත් බොරුවක් කරන්න එපා. ඒකේනම් දුක් විඳලා ඔයා ළඟට ආවනම් ඒ ආවේ ඔයාගේ ආදරය, සෙනෙහස, කරුණාව බලාපොරොත්තුවේ. ඉතින් එහෙම කෙනෙකුට තවත් දුකක් දෙන්න එපා. අපි පුරුදු වෙන්න ඕනේ. අපි ළඟ ඉන්න අයට ගොඩාක් ආදරය කරන්න. අපි ලොකු කාලයක් ජීවත් වෙන්න අපු මිනිස්සු නෙමෙයි. නේද? අපි අවුරුදු 100ක් 200ක් ජීවත් වෙන්න ආපු අය නෙමෙයි. ඒක නිසා මේ ඉන්න චුට්ටි කාලේ ඇත්තටම ආදරය කරමු. අවංක වෙන්න. හදවතට අවංක වෙලා අපේ අයට අපි ආදරය කරමු. අපි ළඟ ඉන්න අයට. ගොඩ කාලෙකට පස්සේ ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපි මේ ගැන කතා කරමු. අපි ආදරය කරමු. මිනිස්සුන්ට කවදාකවත් බොරු කරලා ජීවත් වෙලා සබහා ධර්මයේ කවදාවත් සතුටින් ඉන්න දෙන්නේ නැහැ කාටවත්. එහෙම නේද? සමාව ධර්මයේ නඩුව අහන්න පටන් ගත්ත දවසට ওই කාටත් කට උත්තර නැති වෙනවා කියලා කවුරුත් දන්නවා. ඒක නිසා අපි සතුටින් ඉමු. අපිට ලැබිච්ච දේවල් වලට අපි ආදරය කරමු. බොරු කරන්න එපා කිසිම හදවතකට. මොකද ඒ අනිත් කෙනා ආදරේ ගොඩාක් බලාපොරොත්තු වෙනවා. ඒ කෙනාට ඒ ආදරේ ලැබෙන්නේ නැති වුනහම පිස්සු වැටෙනවා. නේද? ඒක තමයි අපේ මේ පෞල් ජීවිතවලට වෙලා තියෙන්නේ. ඇයි මේ මෙච්චර මිනිස්සු මැරෙන්නේ? ඇයි මේ පෞල් ප්‍රශ්න ඇති වෙන්නේ? මෙච්චර රණ්ඩු ඇති වෙන්නේ ඇයි? ඒ ඇත්තටම ආදරය කරන්නේ නැති හින්දා නේද? තමන්ගේ කෙනාට අවංකවම ආදරය කරනව නම් කොච්චර ලස්සන පෞල් ජීවිත තියෙනවද අපේ මේ රටේ? අපි ඇත්තටම ආදරය කරමු. එතකොට පෞල් ලස්සන වෙයි. හැමෝටම ආදරේ. මනිෂු මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා අපි ඉස්සරහට හම්බ වෙමු. තව ලස්සන දේවල් වලින්. ආදරේ ඔයාලට.